ඉතින් ඔන්න අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔගොල්ලෝ හැමෝම සංකවිත් මාර YouTube නාලිකාවට. අද මාර වීඩියෝ එකට හේතු වුණු පින්තූර ටික මට හම්බ වුණේ මුහුණු පොතේ එහෙට මෙහෙට සැරිසරන වෙලාවට. මේ පින්තූර තිබුණේ ජන්තුවා කියන මුහුණු පොතේ පිටුවක. ඉතින් මේ පින්තූරවල ගෞරවය මුලින්ම මේ පින්තූර ගත් තැනැත්තාට හිමි වෙන්න ඕනේ. මේ පින්තූරවල ඉන්න කරුණාවන්ත මිනිසා එයාගේ වත්තට නිතර යන කබර ගොයා තමයි මේ විදිහට අරගෙන ඇවිත් ඉන්නේ. ඒ සතා අසනීපයෙන් ඉන්න නිසා සතාට අවශ්‍ය ප්‍රතිකාර කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. එය මොනතරම් කාරුණික පින්වන්ත අදහසක්ද කියන එක මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අපේ බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා යෝ ගිලානං උපට්ඨති සෝමං උපට්ඨති කියලා. ඒ කියන්නේ කවුරුන් හෝ යමෙකු ගිලන් වූ කෙනෙකුට පිහිටවන්නේද ඔහු මට පිහිට වූවා හා සමාන වන බවයි. අපේ රටේ සතුන්ට ප්‍රතිකාර කරන්න වෙන් වූ රෝහල් පවා තිබුණු රටක්. අතීතයේ හාරාවුස්සා බලද්දී බුද්ධදාස රජතුමා අපට මුණ ගැහෙන්නේ එහිදී. මොනතරම් ශ්‍රේෂ්ඨ මිනිසුන් ජීවත් වුණු මොනතරම් ප්‍රෞಢ ඉතිහාසයක් තිබුණ රටක්ද? අද අපට හිතක්නට ඇත්තේ නටබුන් පමණි. ඒ අතර මෙවන් සාදු ජන සත්පුරුෂයන් මුණ ගැහිම මේ රටේ ශ්‍රේෂ්ඨත්වය තවමත් ඉතිරි වී තිබෙන බව කියාපාන සාධකයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කෙටි වීඩියෝ එක ගැන? පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් යහළුවන් එක්ක ෂෙයා කරගන්න. ඔබ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. තවත් මේ වගේ මාර වීඩියෝ එකකින් හමු වෙමු.